बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं සන්නයි සියලුම දෙනාට අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ අංගුත්තර තික නිපාතය. අංගුත්තර තික නිපාතේ අපි පුද්ගල වර්ගය තමයි සාකච්ඡාවට ලක් කරමින් සිටින්නේ. අපි මේ පුද්ගල වර්ගයේ තියෙන දෙවැනි සූත්‍රය වෙන ගිලාන සූත්‍රයත් ඉදිරියට සාකච්ඡා කරමු. ගිලාන සුත්තං තයෝ මේ භික්කවේ ගිලාන සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මේ කතමේ තයෝ ඉද භික්කවේ ඒකච්චෝ ගිලානෝ ලබන්තෝ වා සප්පායානි භෝජනානි අලබන්තෝ වා සප්පායානි භෝජනානි ලබන්තෝ වා සප්පායානි බේසජ්ජානි අලබන්තෝ වා සප්පායානි බේසජ්ජානි ලබන්තෝ වා පතිරූපං උපට්ඨාකං අලබන්තෝ වා පතිරූපං උපට්ඨාකං නේව වුට්ටාති තම්මා ආබාධා තයෝ මේ භික්කවේ ගිලාන සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මේ භික්කවේ මහණෙනි ලෝකස්මෙන් ලෝකේහි ඉමේ තයෝ ගිලාන මේ ගිලම් පුද්ගලයන් තෙදෙනා සන්තෝ සංවිජ්ජමාන ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත් කතමේ තයෝ කවර තිදෙනෙක්ද යත් භික්කවේ මහණෙනි ඉද මේ ලෝකේහි ඒකච්චෝ ගිලානෝ ඇතම් ගිලනෙක් සප්පායානි භෝජනානි සුදුසු ආහාර ලබන්තෝ වා ලබන්නෙක් වී හෝ සප්පායානි භෝජනානි සුදුසු ආහාර අලබන්තෝ වා නොලබන්නෙක් වී හෝ සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් ලබන්තෝ වා ලබන්නෙක් වී හෝ සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් අලබන්තෝ වා නොලබන්නෙක් වී හෝ පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකයෙකු ලබන්තෝ වා ලබන්නෙකු වී හෝ පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකයෙකු අලබන්තෝ වා නොලබන්නෙකු වී හෝ තම්මා ආබාධා ඒ ආබාධයෙන් නේව වුට්ටාති නොම නැගී සිටින්නේමය ඉදපන භික්කවේ ඒකච්චෝ ගිලානෝ ලබන්තෝ වා සප්පායානි භෝජනානි අලබන්තෝ වා සප්පායානි භෝජනානි ලබන්තෝ වා සප්පායානි බේසජ්ජානි අලබන්තෝ වා සප්පායානි බේසජ්ජානි ලබන්තෝ වා පතිරූපං උපට්ඨාකං අලබන්තෝ වා පතිරූපං උපට්ඨාකං වුට්ටාති තම්මා ආබාධා භික්කවේ මහණෙනි පන තවද ඉද මේ ලෝකේහි ඒකච්චෝ ගිලානෝ ඇතම් ගිලනෙක් සප්පායානි භෝජනානි ලබන්තෝ වා සුදුසු භෝජන ලබන්නෙක් වී හෝ සප්පායානි භෝජනානි සුදුසු භෝජන අලබන්තෝ වා නොලබන්නෙක් වී හෝ සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් ලබන්තෝ වා ලබන්නෙක් වී හෝ සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් අලබන්තෝ වා නොලබන්නෙක් වී හෝ පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකයෙකු ලබන්තෝ වා ලබන්නෙක් වී හෝ පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකයෙකු අලබන්තෝ වා නොලබන්නෙකු වී හෝ තම්හා ආබාධා ඒ රෝගයෙන් බුට්ටාති නැගී සිටි ඉදපන භික්කවේ ඒකච්චෝ ගිලානෝ ලබන්තෝව සප්පායානි භෝජනානි නෝ අලබන්තෝ ලබන්තෝව සප්පායානි බේසජ්ජානි නෝ අලබන්තෝ ලබන්තෝව පතිරූපං උපට්ඨාකං නෝ අලබන්තෝ පුට්ටාති තම්මා ආබාධා භික්කවේ මහණෙනි පන තවද ඉද මේ ලෝකේහි ඒකච්චෝ ගිලානෝ
ඇතම් ගිලනෙක් සප්පායානි භෝජනානි සුදුසු භෝජන ලබන්තුව ලබන්නෙක්ම වී සප්පායානි භෝජනානි සුදුසු භෝජන නො අලබන්තු නොලබන්නෙක් නොවී සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් ලබන්තෝව ලබන්නේම වී සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් නො අලබන්තු නොලබන්නෙක් නොවී පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකේකු ලබන්තෝව ලබන්නේම වී පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකේකු නො අලබන්තු නොලබන්නෙක් නොවී තම්මා ආබාධා ඒ ආබාධයෙන් පුට්ටාති නැගී සිටී. තත්‍ර වික්ඛවේ යෝ ව්‍යායම් ගිලානෝ ලබන්තෝව සප්පායානි භෝජනානි නො අලබන්තෝ ලබන්තෝව සප්පායානි බේසජ්ජානි නො අලබන්තෝ ලබන්තෝව පතිරූපං උපට්ඨාකං නො අලබන්තෝ බුට්ටාති තම්මා ආබාධා. ඉමංකෝ භික්කවේ ගිලානං පටිච්ච ගිලාන බත්තං අනුඤ්ඤාතං ගිලාන බේසජ්ජං අනුඤ්ඤාතං ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝ ඉමංචපන්න භික්කවේ ගිලානම් පටිච්ච අඤ්ඤේපි ගිලානා උපට්ඨතබ්බා ඉමේකෝ භික්කවේ තයෝ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. භික්කවේ මහණෙනි తත්‍ර ඒ ගිලනුන් අතරින් යෝ අයං ගිලානෝ යම් මේ ගිලනෙක් සප්පායානි භෝජනානි ලබන්තෝව සුදුසු භෝජන ලබන්නෙක්ම වී සප්පායානි භෝජනානි සුදුසු භෝජන නො අලබන්තෝ නොලබන්නෙක් නොවී සප්පායානි බේසජ්ජානි ලබන්තෝව සුදුසු බෙහෙත් ලබන්නෙක්ම වී සප්පායානි බේසජ්ජානි සුදුසු බෙහෙත් නො අලබන්තෝ නොලබන්නෙක් නොවී පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකේකු ලබන්තෝව ලබන්නේම වී පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකේකු නො අලබන්තෝ නොලබන්නෙක් නොවී තම්හා ආබාධා ඒ ආබාධයෙන් බුට්ටාති නැගී සිටී. ද භික්කවේ මහණෙනි ඉමංකෝ ගිලානං පටිච්ච මේ ගිලනා පටිච්ච හේතු කොට ගිලානබත් නම් ගිලන්බත අනුඤ්ඤාතං අනුදැන වදාරන ලදී. ගිලාන බේසජ්ජං අනුඤ්ඤාතං ගිලාන බෙහෙත් අනුදැන වදාරන ලදී. ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝ ගිලන් උපස්ථායකේකු අනුදැන වදාරන ලදී. භික්කවේ මහණෙනි චපඩ තවදුරටත් ඉමං ගිලානම් පටිච්ච මේ ගිලනා හේතු කොට අඤ්ඤේ ගිලානා අපි වෙනත් ගිලන් අයත් උපට්ඨතබ්බා උපස්ථාන කළ යුත්තාහ. භික්කවේ මහණෙනි ඉමේකෝ තයෝ ගිලානා මේ ගිලනුන් තිදෙනා ලෝකස්මින් ලෝකේහි සන්තෝ ඇත්තාහු සංවිජ්ජමානා විද්‍යමාන වන්නාහු වෙත්. ඒවමෙවංකෝ භික්කවේ තයෝ මේ ගිලානූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලබන්තෝවා තථාගතං දස්සනාය අලබන්තෝවා තථාගතං දස්සනාය ලබන්තෝවා තථාගතප්පවේදිතං ධම්ම විනයං ශවනාය අලබන්තෝවා තථාගතප්පවේදිතං ධම්ම විනයං ශවනාය නේව ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. ඒවමෙවං කෝ භික්කවේ තයෝ මේ ගිලාඩූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මේ. භික්කවේ මහණෙනි ඒවමෙවං කෝ එමෙන්ම ඉමේ තයෝ ගිලානූපමා පුද්ගලා මේ ගිලනුන්ට සමාන වූ පුද්ගලයෝ තිදෙනෙක් ලෝකස්මින් ලෝකේහි සන්තෝ ඇත්තාහු සංවිජ්ජමානා විද්‍යමාන වන්නාහු වෙත්. කතමේ තයෝ කවර තිදෙනෙක්ද යත් ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝවා තථාගතං දස්සනාය අලබන්තෝවා තථාගතං දස්සනාය ලබන්තෝවා තථාගතප්පවේදිතං ධම්ම විනයං ශවනාය
අලබන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං සවනාය නේව ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. භික්ඛවේ මහණෙනි, ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක් තථාගතං දස්සනාය ලබන්තෝ වා තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ වී හෝ තථාගතං දස්සනාය අලබන්තෝ වා තථාගතයන් වහන්සේ දකින්නට නොලබන්නේ වී හෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය ලබන්තෝ වා තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය ඇසීමට ලබන්නේක් වී හෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය අලබන්තෝ වා තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේක් වී කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි නියාමං සම්මත්තං මග්ග නියාම යනුවෙන් කියන ලද්දා වූ වෙනස් නොවන්නා වූ ස්වභාවය ඇති ආර්ය මාර්ගයේ වෙත නේව උක්කමති බැස නොගනීමය. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝ වා තථාගතං දස්සනාය අලබන්තෝ වා තථාගතං දස්සනාය ලබන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය අලබන්තෝ වා තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. භික්කවේ මහණෙනි, පන තවද ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක් තථාගතං දස්සනාය ලබන්තෝ වා තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේක් වී හෝ තථාගතං දස්සනාය අලබන්තෝ වා තථාගතයන් වහන්සේ දකින්නට නොලබන්නේක් වී හෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය ලබන්තෝ වා තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය අසන්නට ලබන්නේක් වී හෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය අලබන්තෝ වා තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය අසන්නට නොලබන්නේක් වී හෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි නියාමං සම්මත්තං මග්ග නියාම යනුවෙන් කියන ලද්දා වූ වෙනස් නොවන්නා වූ ස්වභාවය ඇති ආර්ය මාර්ගයේ වෙත ඔක්කමති බැසගනි. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝව තථාගතං දස්සනාය නෝ අලබන්තෝ ලබන්තෝව තථාගතං පවේදිතං ධම්මවිනයං ශවනාය නෝ අලබන්තෝ ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. භික්කවේ මහණෙනි, පන තවද ඉද මේ ලෝකෙහි ඒකච්චෝ පුද්ගලෝ ඇතැම් පුද්ගලයෙක් තථාගතං දස්සනාය ලබන්තෝව තථාගතයන් වහන්සේ දක්නට ලබන්නේක්ම වී තථාගතං දස්සනාය නෝ අලබන්තෝ තථාගතයන් වහන්සේ දකින්නට නොලබන්නේක් නොවී තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය ලබන්තෝව තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය අසන්නට ලබන්නේක් වීම තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය නෝ අලබන්තෝ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය අසන්නට නොලබන්නේක් නොවී කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි නියාමං සම්මත්තං මග්ග නියාම යනුවෙන් කියන ලද්දා වූ වෙනස් නොවන්නා වූ ස්වභාවය ඇති ආර්ය මාර්ගයේ වෙත ඔක්කමති බැසගනි. తత్ర භික්කවේ යෝයම් පුද්ගලෝ ලබන්තෝව තථාගතං දස්සනාය නෝ අලබන්තෝ ලබන්තෝව තථාගතප්පවේදිතං ධම්මවිනයං ශවනාය නෝ අලබන්තෝ ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. ඉමං කෝ වික්කවේ පුද්ගලං පටිච්ච ධම්මදේශනා අනුඤ්ඤාතා ඉමං චපන භික්කවේ පුද්ගලං පටිච්ච අඤ්ඤේ සම්පි ධම්මෝ දේසිතබ්බෝ. ඉමේ කෝ භික්කවේ තයෝ ගිලානූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.
භික්කවේ මහණෙනි తත්‍ර ඒ පුද්ගලයන් තිදෙනා අතරින් යෝ අයම් පුද්ගලෝ යම් මේ පුද්ගලයෙක් තථාගතං දස්සනාය ලබන්තෝව තථාගතයන් වහන්සේ දකින්නට ලබන්නේම වී තථාගතං දස්සනාය නෝ අලබන්තෝ තථාගතයන් වහන්සේ දකින්නට නොලබන්නේ නොවේ තථාගතප්ප වේදිතං ධම්ම විනයං සවනාය ලබන්තෝව තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය අසන්නට ලබන්නේක්ම වී තථාගතප්ප වේදිතං ධම්ම විනයං සවනාය නෝ අලබන්තෝ තථාගතයන් වහන්සේ විසින් දේශන ලද ධර්ම විනය අසන්නට නොලබන්නේක් නොවි කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි නියාමං සම්මත්තං මග්ග නියාම යනුවෙන් කියන ලද්දා වූ වෙනස් නොවන්නා වූ ස්වභාවයේ ඇති ආර්ය මාර්ගයේ වෙත ඔක්කොම තිබැසගනි. භික්කවේ මහණෙනි ඉමං කෝ පුද්ගලං පටිච්ච මේ පුද්ගලයා හේතු කොට ධම්මදේශනා අනුඤ්ඤාතා ධර්මදේශනාව අනුදැන වදාරන ලදී. භික්කවේ මහණෙනි ත්‍රපන තවදුරටත් ඉමං පුද්ගලං පටිච්ච මේ පුද්ගලයා හේතු කොට අන්නේ සංපි අනුන්හටත් ධම්මෝ දේශේ තබ්බෝ ධර්මයේ දේශිය යුතුය. ඉමේකෝ භික්කවේ තයෝ ගිලානූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති ဒ ුතිය. භික්කවේ මහණෙනි ඉමේකෝ තයෝ ගිලානූපමා පුද්ගලා මේ ගිලනුන් උපමා කොට ඇති පුද්ගලයන් තිදෙනා ලෝකස්මින් ලෝකේහි සන්තෝ ඇත්තාහු සංවිජ්ජමානා විද්‍යමාන වන්නාහු වෙත් ඉති යනුවෙන් භගවා අවෝච භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ဒ ුතියන් දෙවැනි සූත්‍රයයි. ගිලාන සුත්ත වර්ණනා ගිලාන සූත්‍රයේ වර්ණනාව ဒ ුතියේ සප්පායානීති හිතානි බුද්ධිකරානි පතිරූපන්ති අනුච්චවිකා නේව බුට්ටාති තම්මා ආබාදාති ඉමිනා අතිකිච්චේන වාතා පමාරාදිනා රෝගේන සමන්නාගතෝ නිට්ඨාපත්ත ගිලානෝ කතිතු බුට්ටාති තම්මා ආබාදාති ඉමිනා කිපිතක කච්චු තිනපුප්පක ජරාදී බේදෝ අපමත්ත ආබාදෝ කතිතු ලබන්තෝ සප්පායානී භෝජනානී නෝ අලබන්තෝති ඉමිනාපන යේසං පටිජග්ගනේන පාසුකං හෝති සබ්බේ පීතේ ආබාධා කතිතා එත්තච පතිරූපෝ උපට්ඨාකෝ නාම ගිලානෝ පට්ඨාක අංගේහි සමන්නාගතෝ පණ්ඩිතෝ දක්ඛෝ අනලසෝ වේදිතබ්බෝ ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝති බික්ඛු සංඝේන දාතබ්බෝති අනුඤ්ඤාතෝ තස්මින්හි ගිලානේ අත්තනෝ ධම්මතාය යාපේතු අසක්ඛොන්තේ බික්ඛු සංඝේන තස්ස බික්ඛුනෝ ඒකෝ බික්ඛුච සාමනේරෝච ඉමං පටිජග්ගතාති අපලෝකෙත්වා දාතබ්බ යාවපනතේ තත්තම් පටිජග්ගන්ති තාව ගිලානස්තත තේ සංච දින්නම් යේනත්තු සබ්බම් බික්ඛු සංඝස්සේව බාරෝ ဒ ුතියේ සප්පායානීති හිතානි බුද්ධිකරානි ဒ ුතියේ දෙවැනි සූත්‍රයේහි සප්පායානි ඉති සප්පායානි යනු යහපත් දේ බුද්ධිකරානි වැඩි දියුණු කරන්නා වූ දේ යන අර්ථයයි. පතිරූපන්ති අනුච්චවිකා පතිරූපං ඉති පතිරූපං යනු අනුච්චවිකං සුදුසු වූ යන අර්ථයයි. නේව වුට්ටාති තම්හා ආබාධා ඉති ඉමිනා නේව වුට්ටාති තම්හා ආබාධා යන මෙයින් අතිකිච්චේන වාත පමාරාදීන රෝගේන අසාධ්‍ය වූ වාත අපස්මාරාදී රෝග වලින් සමන්නාගතෝ සමන්විත වූ නිට්ඨාපත්ත ගිලානෝ මේ රෝගයේ හේතුවෙන් නොබෝ කලකින්ම මිය යන්නේ යන නිෂ්ඨාවට පැමිණි ගිලනේ කතිතෝ කියන ලදී. උට්ටාති තම්හා ආබාධා ඉති මිනා ටිපිතක කච්චු තිනපුප්පක ජරාදී බේදෝ අපමත්ත ආබාධෝ කතිතෝ
ලබන්තෝ සප්පායානි භෝජනානි නෝ අලබන්තෝති ඉමිනාපන යේසම් පටිජග්ගනේන පාසුකං හෝති සබ්බේපි තේ ආබාධා කතිතා ලබන්තෝ සප්පායානි භෝජනානි නෝ අලබන්තෝ ඉති ඉමිනා යන මෙයින් පන තවද යේසං යමෙකු විසින් පටිජග්ගනේන පිළිදැගුම් කිරීම කරනකොට පාසුකං හෝති සුවපත් වෙයිද සබ්බේති තේ ආබාධා සියලු ඌත් ඒ ආබාධ කතිතා කියන ලද්දාහුය. එත්තච පතිරූපෝ උපට්ඨාකෝ නාම ගිලානුපට්ඨාක අංගේහි සමන්නාගතෝ පණ්ඩිතෝ දක්කෝ අනලසෝ වේදිතබ්බෝ. තවද එත්ත මේ පාඨයේහි පතිරූපෝ උපට්ඨාකෝ නාම සුදුසු උපස්ථායකයා නම් ගිලානුපට්ඨාක අංගේහි සමන්නාගතෝ ගිලානෝපස්ථානයේ අංගවලින් යුක්ත වූ පණ්ඩිතෝ නුවණැති දක්කෝ දක්ෂ වූ අනලසෝ කම්මැලි වූ පුද්ගලයා වේදිතබ්බෝ දත යුතුය. ගිලානෝපට්ඨාකෝ අනුඤ්ඤාතෝ ඉති ගිලානෝපට්ඨාකෝ අනුඤ්ඤාතෝ යනු භික්ඛු සංඝේන දාතබ්බෝ ඉති භික්ඛු සංඝයා විසින් දිය යුතුය යනුවෙන් අනුඤ්ඤාතෝ අනුදැන වදාරන ලදී. තස්මින්හි ගිලානෝ අත්තනෝ ධම්මතාය යාපෙන්තු අසක්කොන්තේ බික්ඛු සංඝේන තස්ස බික්ඛූනෝ ඒකෝ බික්ඛූච සාමනේරෝච ඉමම් පටිජග්ගතාති අපලෝකෙත්වා දාතබ්බා. හි විස්තරේ නම් තස්මින් ගිලානේ ඔහු ගිලන් වී අත්තනෝ ධම්මතාය තමාගේ ධර්මතාවයෙන් යාපේතුන් අසක්කොන්තේ යපෙන්නට නොහැකි වූ කල්හි බික්ඛු සංඝේන භික්ෂු සංඝයා විසින් තස්ස ඒ ගිලන් භික්ෂුවහට තස්ස බික්ඛූනෝ ඒ ගිලන් භික්ෂුවහට ඒකෝ බික්ඛූච එක් භික්ෂුවක්ද ඒකෝ සාමනේරෝච එක් සාමනේරවරයෙක්ද ඉමං පටිජග්ගත මොහුව පෝෂණය කරව ඉති යයි අපලෝකෙත්වා සංඝයාට දන්වා දාතබ්බා දිය යුත්තහ. යාව පනතේ තම් පටිජග්ගන්ති තාව ගිලානස්තත තේසංච දින්නං යේනත්තෝ සබ්බම් බික්ඛු සංඝස්සේව බාරෝ. පන තවද යාව තේ තං පටිජග්ගන්ති යම්තාක් ඔව්හු ඒ ගිලන් භික්ෂුව පෝෂණය කරයිද තාව ඒතා ගිලානස්තත ගිලන් භික්ෂුවටද තේසන් දින්නංච ඒ උපස්ථායකින් දෙදෙනා හටද යේනත්තෝ යම් දෙයකින් ප්‍රයෝජනයක් වේද සබ්බං සියල්ල බික්ඛු සංඝස්ස බික්ඛු සංඝයාගේම බාරෝ වගකීමකි. අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බාති ඉතරේපි ද්වේ ගිලානා උපට්ඨා පේතබ්බා. කිං කාරණා යෝපීහි නිට්ඨපත්ත ගිලානෝ සෝ අනුප්පට්ඨ්‍යමානෝ සචේ මං පටිජග්ගේයුං පාසුකා මේ භවෙය්‍ය නකෝපන මං පටිජග්ගන්තිති මනෝපදෝසං කତ୍වා අපායේ නිබ්බත්තේය. පටිජග්ග්‍ය මානස්ස පනස්ස එවං හෝති බික්ඛු සංඝේන යං කාතබ්බං තං කතං මයං පන කම්ම විපාකෝ ඊදේසෝති සෝ බික්ඛු සංඝේ මෙත්තං පච්චුපට්ඨා පෙත්වා සග්ගේ නිබ්බත්තිස්සති. යෝපන අපමත්තකේන ව්‍යාධිනා සමන්නාගතෝ ලබන්තෝපි අලබන්තෝපි උට්ඨාති ඒව. තස්ස විනාපි බේසජ්ජේන උපසමන ව්‍යාධි බේසජ්ජේ කතේ කිප්පතරං උපසම්මති. සෝ තතෝ බුද්ධ වචනං වා උග්ගන්හිතුං සක්කිස්සති. සමන ධම්මං වා කාතුං සක්කිස්සති. ඉමිනා කාරණේන අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බාති උත්තං. අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බාති ඉතරේපි ද්වේ ගිලානා උපට්ඨාපේ තබ්බා. අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බා ඉතියත අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බා යන මේ පාඨයේහි ඉතරේපි ද්වේ ගිලානා සෙසු ගිලන් භික්ෂූන් දෙදෙනාත් උපට්ඨාපේ තබ්බා උවටං කල යුක්තාහ. කිං කාරණා කුමන කරුණක් නිසාද යත් හි විස්තරේ නම් යෝ නිට්ඨපත්ත ගිලානෝ අපි යම් මරණාසන්න ගිලනෙක් වුවත් වේද අනුපට්ඨ්‍යමානෝ සෝ
උපස්ථාන නොලබන්නා වූ ඔහු සචේ මං පටිජග්ගේයුන් සචේ මා පිළිදැගුම් කරන්නේ නම් මේ පාසුකම් භවෙය මාහට පහසු වන්නේය. පන එනමුදු මං පටිජග්ගන්ති නකෝ මා පිළිදැගුම් නොකරත් ඉති යයි මනෝපදෝසං කତ୍වා සිත දූෂණය කොට අපායේ නිබ්බත්තේය අපායෙහි ඉපදින්නේය. පන එනමුදු පටිජග්ගයමානස්ස අස්ස පිළිදැගුම් කරන්නා වූ ඔහුට භික්ඛු සංඝේන භික්ෂු සංඝයා විසින් යං කාතබ්බං යමක් කළ යුතුයද තං කතං එය කරන ලදී. පන එනමුදු මයං කම්ම විපාකෝ ඊදිසෝ මගේ කර්ම විපාකය මෙබදුය ඉති එවං හෝති යනුවෙන් මෙසේ සිතක් වෙයි. සෝ භික්ඛු සංඝේ මෙත්තං පච්චුපට්ඨා පෙත්වා සග්ගේ නිබ්බත්තිස්සති. සෝ ඒ මරණාසන්න රෝගියා භික්ඛු සංඝේ මෙත්තං පච්චුපට්ඨා පෙත්වා භික්ඛු සංඝයා කෙරෙහි මෛත්‍රිය පිහිටුවා සග්ගේ නිබ්බත්තිස්සති ස්වර්ගෙහි උපදින්නේය. යෝපන අපමත්තකේන බ්‍යාදිනා සමන්නාගතෝ ලබන්තෝපි අලබන්තෝපි උට්ඨාතියේව තස්ස විනාපි බේසජ්ජේන ූපසමන ව්‍යාධී බේසජ්ජේ කතේ කිප්පතරං ූපසම්මති. අනතවද යෝ යමෙක් අපමත්තකේන ව්‍යාධිනා සමන්නාගතෝ සුළු රෝගයකින් යුක්ත වූයේ ලබන්තෝපි උපස්ථානාදී ලබන්නේ වීත් අලබන්තෝපි නොලබන්නේ වීත් උට්ඨාතියේව රෝගයෙන් නැගී සිටින්නේ වේද තස්ස ඔහුට බේසජ්ජේන විනාපි බෙහෙතින් තොර වූවත් ූපසමන ව්‍යාධි සුව වෙන රෝගය බේසජ්ජේ කතේ බෙහෙත් කරන ලද කල්ලි කිප්පතරං ූපසම්මති වඩා ඉක්මනින් සංසිඳේ. සෝ තතෝ බුද්ධ වචනං වා උග්ගන්හිතුන් සක්කිස්සති සමන ධම්මං වා කාතුං සක්කිස්සති. සෝ ඒ අල්පමාත්‍ර ගිලනා තතෝ ඒ රෝගය වහවහ සංසිඳීම හේතුවෙන් බුද්ධ වචනං උග්ගන්හිතුන් වා සක්කිස්සති බුද්ධ වචන ඉගෙනීමට හෝ හැකි වෙයි. සමන ධම්මං කාතුං වා සක්කිස්සති මහානදම් කිරීමට හෝ හැකි වෙයි. ඉමිනා කාරණේන අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බාති බුත්තං. ඉමිනා කාරණේන මේ කරුණ හේතු කොටගෙන අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බා ඉති බුත්තං අඤ්ඤේපි ගිලානා උපට්ඨා තබ්බා යනුවෙන් කියන ලදී. නේව ඔක්කමතිති නේව පවිසති. නියාමං කුසලේසු ධම්මේසු සමත්තන්ති කුසලේසු ධම්මේසු මග්ග නියාම සංඛාතං සම්මත්තං. ඉමිනා පදපරමෝ පුග්ගලෝ කතිතෝ ဒုတိ වාරේන උග්ගටිතඤ්ඤෝ ගහිතෝ ශාසනේ නාලක්කත්තේර සදිසෝ බුද්ධන්තරේ ඒකවාරං පච්චේක බුද්ධානං සම්තිකේ ඕවාදං ලබිත්වා පටිවිද්ද පච්චේක බෝධි ඥානෝච. තතිය වාරේන විපංචිතඤ්ඤෝ පුග්ගලෝ කතිතෝ නෙය්‍යෝ පන තන්නිස්සිතෝව හෝති. නේව ඔක්කමතිති නේව පවිසති. නේව ඔක්කමති ඉති නේව ඔක්කමති යනු නේව පවිසති නොම පිවිසෙයි. නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තන්ති කුසලේසු ධම්මේසු මග්ග නියාම සංඛාතං සම්මත්තං. නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං ඉති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං යනු ඉතියත ගන්න ඕන ස්වාමීන් වහන්සේ නේද? නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං ඉතියත නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං යන මේ පාඨයේහි කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි මග්ග නියාම සංඛාතං සම්මත්තං මග්ග නියාම සංඛ්‍යාත වූ නිවැරදි ස්වභාවයයි. ඉමිනා මේ පාඨයෙන් පදපරමෝ පුද්ගලෝ කතිතෝ පදපරම පුද්ගලයා කියන ලදී. ဒုတိ වාරේන උග්ගටිතඤ්ඤු ගහිතෝ ශාසනේ
නාලකත්තේර සදිසෝ බුද්ධන්තරේ ඒකවාරං පච්චේක බුද්ධානං සන්තිකේ ඕවාදං ලබිත්වා පටිවිද්ද පච්චේක බෝධි ඥානෝච. ဒုတိ ය වාරේන දෙවනි වාරයෙන් ශාසනයේහි නාලකත්තේර සදිසෝ නාලකතරින් වනි වූ උග්ගටි තඤ්ඤු ගහිතෝ උග්ගටි තඤ්ඤ පුද්ගලයා ගන්නා ලදී. බුද්ධන්තරේහි ඒකවාරං එක්වරක් පච්චේක බුද්ධානං සන්තිකේ පසේ බුදුරුන්ගේ සමීපෙහි ඕවාදං ලැබිත්වා අවවාද ලැබ පටිවිද්ද පච්චේක බෝධි ඥානෝච ගහිතෝ අවබෝධ කරන ලද ප්‍රත්‍යේක බෝධි ඥානිය ඇත්තා වූ පුද්ගලයාද ගන්නා ලදී. තතිය වාරේන විපඤ්ඤිතඤ්ඤෝ පුද්ගලෝ කතිතෝ නෙය්‍යෝපන තන්නිස්සිතෝව හෝති. තතිය වාරේන දෙවනි වාරයෙන් විපංචිතඤ්ඤෝ පුද්ගලෝ විපංචිතඤ්ඤ පුද්ගලයා කතිතෝ කියන ලදී. පන තවද නෙය්‍ය පුද්ගලයා තං නිස්සිතෝව හෝති. ඒ විපංචිතඤ්ඤ පුද්ගලයා ඇසුරු කොට ඇත්තේම වෙයි. ධම්මදේශනා අනුඥාතාති මාසස්ස අට්ඨවාරේ ධම්මකථා අනුඥාතා අඤ්ඤේ සම්පි ධම්මෝ දේසේ තබ්බෝති ඉතරේ සම්පි ධම්මෝ කතේ තබ්බෝ කිං කාරණා පදපරමස්ස හි ඉමස්මින් අත්තභාවේ ධම්මං පටිවිච්ඡතුං අසංකොන්තස්සාපි අනාගතේ පච්චයෝ භවිස්සති යෝපන තථාගතස්ස රූප දර්ශනං ලබන්තෝපි අලබන්තෝපි ධම්ම විනයංච ශ්‍රවණාය ලබන්තෝපි අලබන්තෝපි ධම්මං අபிසමේති සෝ අලබන්තෝ තාව අபிසමේති ලබන්තෝපන කිප්පමේව අபிසමේසතිති ඉමිනා කාරණේන තේසං ධම්මෝ දේසේ තබ්බෝ තතියස්ස පන පුනප්පුනං දේසේ තබ්බෝව. ධම්මදේශනා අනුච්ඡාතාති මාසස්ස අට්ඨවාරේ ධම්මකථා අනුඥාතා ධම්මදේශනා අනුඥාතා ඉතිෙත්ත ධම්මදේශනා අනුඥාතා යන මෙහි මාසස්ස මසකට අට්ඨවාරේ අටවරක් ධම්මකථා අනුඥාතා දහම් කථා අනුමත කරන ලදී. අඤ්ඤේ සම්පි ධම්මෝ දේසේ තබ්බෝති ඉතරේ සම්පි ධම්මෝ කතේ තබ්බෝ අඤ්ඤේ සම්පි ධම්මෝ දේසේ තබ්බෝ ඉතිෙත්ත අඤ්ඤේ සම්පි ධම්මෝ දේසේ තබ්බෝ යන මෙහි ඉතරේ සම්පි සෙසුවයටත් ධම්මෝ කතේ තබ්බෝ ධර්මය කිව යුතුය. කිං කාරණා කුමන කරුණක් නිසා දෙයත් පදපරමස්සහි ඉමස්මින් අත්තභාවේ ධම්මං පටිවච්චිතුං අසංකොත්තස්සාපි අනාගතේ පච්චයෝ භවිස්සති. ඊ විස්තරේ නම් ඉමස්මින් අත්තභාවේ මේ ආත්ම භවයේහි ධම්මං පටිවිච්චිතුං ධර්මය අවබෝධ කිරීමට අසංකොත්තස්සාපි පදපරමස්ස නොහැකිවන්නා වූ පදපරම පුද්ගලයා හටත් අනාගතේහි පච්චයෝ භවිස්සති ප්‍රත්‍යවන්නේය. යෝපන තථාගතස්ස රූප දර්ශනං ලබන්තෝපි අලබන්තෝපි ධම්ම විනයංච සවනාය ලබන්තෝපි අලබන්තෝපි ධම්මං අபிසමේති සෝ අලබන්තෝ තාව අபிසමේති. පනතවද යෝ යමෙක් තථාගතස්ස රූප දර්ශනං තථාගතයන් වහන්සේගේ රූප දර්ශනයක් ලබන්තෝපි ලබන්නේ වීත් අලබන්තෝපි නොලබන්නේ වීත් ධම්ම විනයංච ධර්ම විනයද සවනාය අසන්නට ලබන්තෝපි ලබන්නේ වීත් අලබන්තෝපි නොලබන්නේ වීත් ධම්මං අபிසමේති ධර්මය වටහා ගනීක. සෝ ඒ පුද්ගලයා තාව පළමු කොට අලබන්තෝ අபிසමේති රූප දර්ශනාදිය නොලබන්නේ වීත් වටහා ගනී. පන තවද ලබන්තෝ ඒ රූප දර්ශනාදිය ලබන්නේ වී කිප්පමේව වහාම අபிසමෙස්සති වටහා ගන්නේය. ඉතිමිනා කාරණේන යන මේ කරුණ හේතුවෙන් තේසං ඔවුන්ට ධම්මෝ දේසේ තබ්බෝ ධර්මයේ දේශනා කළ යුතුය. තතියස්ස පන පුනප්පුනං දේසේ තබ්බෝව
පන තවද තතියස්ස තුන්වැන්නා හට පුනක් පුනක් නැවත නැවතත් දේශවතබ්බෝව දේශනා කළ යුත්තේමය. බුද්ධං